හොරට් එකක් ආවා ස්ටාර්ට් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඒක මෝටර් එක ස්ටාර්ට් කරන්න බෑ. උදේට නම් කොහොමද ස්ටාර්ට් නැහැ. ඉතින් තල්ලු ස්ටාර්ට් කියලා ආවේ. ඒ මල්ලි මේ බයිසිකලෙ නෙවෙයි. මේක ගනි බයිසිකලයි. ඉතින් අපිත් කාබරේටර් ඔක්කොම බැලුවා. හදලා ඔක්කොම කරලා බැලුවා. ඒක ස්ටාර්ට් වෙන්න හොරයි බයිසිකලේ. ඉතින් පස්සේ අපි කම්ප්‍රෙෂර් ටෙස්ට් එකකට ආවා. ඉතින් බලමු මේ බයිසිකලේ ස්ටාර්ට් වෙන බයිසිකලයක්. අපි මේකේ PSI කොච්චරක ප්‍රෙෂර් එකක් එනවද කියලා බලමුද? මෝටර් එක මේකේ 75කට PSI ප්‍රෙෂර් එකක් එනවා. 75ක ප්‍රෙෂර් එකක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ මේක ස්ටාර්ට් මේවා අලුත් එන්ජින් නෙවෙයි, දුවපු එන්ජින්. 75ට වැඩියක් තියෙනවා සාමාන්‍යයෙන් අලුත්ම එන්ජින් එක. ඉතින් දැන් බලමු අපි අර රිපෙයාර් එකක් කරන්න අපිට තියෙනවා කිව්ව ඒ බයිසිකලේ කොහොමද කියලා. ස්ටාර්ට් වෙන්නේ නැහැ කිව්ව බයිසිකලේ කොච්චරක් කම්ප්‍රෙෂර් තියෙනවද කියලා බලමු. මොටර් එක ඒ බයිසිකලේ තියෙන්නේ 25. ඉතින් 25 අතරම PSI මදි මේක ස්ටාර්ට් වෙන්න, මෝටර් එක ස්ටාර්ට් වෙන්න. තල්ලු ස්ටාර්ට් ඉතින් හැබැයි කිහිප දිනකින් මේ තල්ලු ස්ටාර්ට්ුත් නැති වෙනවා. මේ ප්‍රමාණය ටික ටික අඩු වෙනවා. එන්නේ මොකද තවත් ගෙවෙනවා. ගෙවීමකට ලක් වීම පමණයි වෙන්නේ. මේක තවත් හැදෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මේක අනිවාර්යයෙන්ම බෝර් එක හෙඩ් රෑල් හෙඩ් එක බෝර් එක අනිවාර්යෙන් රින් සෙට් එක ඒ ටික චෙක් කරන්න ඕනේ. ඒ ටික රිපෙයාර් එක කරන්න ඕනේ. කාප් හදලා වැඩක් නැහැ. කාප් හදලා හෙඩ් එක හැදුවට හෙඩ් බෝර් හැදුවට පස්සේ කාප් එක ආයි හදන්න ඕනේ. ඉතින් ඒක තමයි මේක කරන්න පුළුවන් එකම රිපෙයාර් එක. ඒක කරොත් මෝටර් එක ස්ටාර්ට් වෙනවා. ඉතින් ඔන්නම තමයි ගොඩක් බයිසිකල් වල කාබරේටර්ම නෙමෙයි ලෙඩේ තියෙන්නේ. කරන්ට් එකක් නෙමෙයි ලෙඩේ තියෙන්නේ. එන්ජින් වල ලෙඩේ තියෙනවා. ඉතින් මේ වගේ බයිසිකල් වල නම් එන්ජින් රිපෙයාර් එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ.